හෙලෝ අද සගේ ඔෆිෂියල් වැඩකට වත්තල ඉඳන් කළුතරට ආවා. මට මේ එන ගමනේදී මගේ සබ්ජෙක්ට් එකේ පොඩි දෙයක් මතක් වුණා පුතා. සර් හැමදෙස්සම කියන්නේ කොමර්ස් කියන්නේ ප්‍රැක්ටිකල් ඩේ බයි ඩේ වැඩ කරන දේවල් තමයි කොමර්ස් කියන්නේ කියලානේ. රයිට්. අපි බලමු මේ කොහොමද කොමර්ස් වලට සෙට් වෙන්නේ කියලා. රයිට්. බලන්නකෝ. සර් පැසෙන්ජර් කෙනෙක් එහෙම නැත්නම් මගියෙක් මගේ බඩු ටිකක් අරගෙන වත්තල ඉඳන් කළුතරට ආවා. කොහොමද මේක ප්‍රවාහනයේ නිර්වචනයක් විදිහට හදන්නේ? මෙහෙමනේ බලන්නකෝ. මගීන් හෝ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යනවට අපි කියනවා පුතා ප්‍රවාහනය කියලා. In English, transportation we can explain as lamai like this, right? Moving passengers or goods from one location to another location. So that's we call transportation, right? මේ වගේ සරලව ප්‍රැක්ටිකලි කොමර්ස් ඉගෙන ගන්න නම් වෙනස්ම කොමර්ස් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ, right? සියනෑවටම 2026 කොමර්ස් අපි උගන්වනවා. කාර්දිනාපියන්ගේ නොවරදින කොමර්ස් තේරීම වෙනස්ම කොමර්ස්